Hi ළමයි welcome to back my YouTube channel. ඉතින් අදත් උදේම නැගිටලා මම අද ගමනක් යන්න හදන්නේ. මම අද අපේ ගෙදර යනවා. ඉතින් අද ඔයාලවත් එක්ක කරගෙන යනවා මම අපේ ගෙදර. මම කොහොමද ගෙදර ගියේ කියලා ඔයාලත් එක්කත් බෙදා ගන්න තමයි මේ හදන්නේ. දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මම ලෑස්ති වෙලා අද යන්නේ අක්කත් එක්ක හස්බන්ඩ්ගේ අක්කත් එක්ක බයික් එකේ තමයි මම අද ගෙදර යන්නේ. අක්කා වැඩට යන ගමන් මාවත් ගේ ගාවින්ම දාගෙන යනවා. ඉතින් අද මම ගෙදර යන්නේ අක්කත් එක්ක. වෙන්දට නම් යන්නේ බස් එකේ. ඉතින් මේ වගේ අවස්ථාවක් හම්බුනම අනිවාර්යෙන් බයික් එකේ තමයි යන්නේ. මෙන්න මේ හරිය නම් හරිම ලස්සනයි ළමයි. මාර විදියට හිත නිවෙන තැනක් තමයි මෙන්න මේ හරිය. ඉතින් මම දැන් හන්දියෙන් බැහැලා තව පොඩ්ඩක් එහාට වෙන්න පයින් යන්න තියෙන ඇවිදගෙන යන්න අපේ ගේ තියෙන පාර අයිනෙම. ඉතින් අද නම් අම්මා ගෙදර නෑ, හදිසි වැඩකට එළියට ගිහින්. ඉතින් මං අද යන්නේ අපේ ආච්චිලා ගෙදරට. අම්මා එනකන් ආච්චිලා ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් දැන් නම් හවස් වෙලා තියෙන ළමයි. මං වැඩ ටික එහෙම ඉවර කරලා ඔක්කොම කරලා ආවේ අක්කත් එක්ක හවස. ඉතින් ඔය තියෙන අපේ ආච්චිලාගේ ගෙදර අම්මා එනකන් මම මෙහෙට වෙලා ඉන්නවා. ගිහිල්ලා ටික වෙලාවකින් මට කජු හම්බුණා. මම දන්නේ නැහැ මේ කජු හැදෙන කාලෙදි කියලා. හැබැයි ඒ ගහේ නම් කජු හැදිලා තිබ්බා. ඉතින් ගෙවල් ළඟ නැන්දා කෙනෙක්ගේ ගෙදර. ඉතින් ඒ නංගි මටත් කජු ගෙනල්ලා දුන්නා. ඉතින් මේ පහුවදා උදේ ළමයි කියන්නේ මං ගෙදර ගිහිල්ලා දෙවෙනි දවසේ මට කලින් දවසේ රෑ වීඩියෝස් මොකුත් ගන්න බැරි වුණා. ඉතින් මේ මම ගෙදර ගිහිල්ලා ගෙවෙන දෙවෙනි දවසේ ඉතින් බලමු අද මොනවද අපි කරන්න කියලා. අපිට දානයක් තියෙනවා. ඉතින් මේකට අද අපේ ප්ලෑන් එක තමයි ඒකට ගෙනියන්න ඕන කරන දොදොල් හදන එක. ඉතින් අපි බලමු කොහොමද අපි දොදොල් හැදුවේ කියලා. මං ගෙදර ඉන්න නිසා මට ලොකුවට කරන්න වැඩක් තිබ්බේ නෑ. උදේම නැගිටලා මූණ හොදගෙන පහන තිබ්බා. පහන තියලා ඉවර වෙලා අම්මත් එක්ක එකතු වෙලා ඊගාවට දොදොල් වලට ඕන කරන පොල් ටික තමයි ගෑවේ. ඉතින් පොල් ගෑවේ මායි අම්මයි දෙන්න එකතු වෙලා හිරමන වලින් පොල් ගෙඩි 20කින් වගේ පොඩි දොදොලයක් තමයි හදාගන්නේ දානෙට විතරක්. ඉතින් පස්සේ ටිකක් දවල් වෙලා මට හිතුණා සව් ටිකක් බිව්වනම් හරි කියලා. ඉතින් මං ආච්චිත් එක්ක එකතු වෙලා අපි හැමෝටම බොන්න සව් හැදුවා. ඉතින් සව් එකකුත් බීලා අපි දැන් හදන්නේ දොදොල් එක ලිපේ තියාගන්න. මොකද එක දිගට පැය 3:00ක් වගේ දොදොල හැඳි ගන්න ඕනේ. ඉතින් අපි දොදොල් එක ලිපේ තිබ්බේ හවස් වෙලා ඉතින් දොදොල් එක ලිපේ තියලා එක දිගට පැය 3:00ක් වගේ පිට්ටු වෙන්න දොදොල් එක හැඳි ගෑවා. දොදොල් එක හරියට ඇවිල්ලා හැදිලා ඉවර වෙනකොට රෑ වුණා. ඉතින් අන්තිමට ඔන්න ඔය වගේ තමයි තිබ්බේ. ලිපෙන් බාගන්න පොඩි වෙලාවකට කලින් අපි ඔකට සව්යි කජුයි එකතු කරා. ඉතින් ඔන්න ඔහොම තමයි දොදොල් එක හැදුනේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. subscribe කරන්න, වීඩියෝ එක හොඳ නම් like කරන්න.